හරි ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමෝම අපේ channel එකේ පළවෙනි වීඩියෝ එකට. අපි බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. මේක ඇත්තටම ශ්‍රේණියක්. ශ්‍රේණියක් කියන්නේ මොකද්ද? ශ්‍රේණියක් කියන්නේ මෙන්න මේ වගේ පද සමූහයක්. ඇත්තටම රටාවකට විදිහට තියෙන පද සමූහයක්. රටාවකට තියෙන පද සමූහයක් මෙන්න මේ වගේ ධන ලකුණු වලින් හෝ ඇත්තටම ඍණ ලකුණු වලින් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ධන හෝ ඍණ ලකුණු වලින් සම්බන්ධ වෙනවා නම් අපි ඒකට කියනවා ශ්‍රේණියක් කියලා සරලවම. මේ තියෙන ශ්‍රේණියක්. මේ ශ්‍රේණියේ පදවල ඓක්‍ය හොයන්න නැත්නම් පදවල එකතු හොයන්න තමයි අපිට තියෙන්නේ. ඔයාලට පේන්නත් තියෙනවනේ. ධන වලින් සම්බන්ධ වෙලා තියෙන පද සමූහයක් තියෙන්නේ. මේ පද සමූහයේ එකතු හොයන්න තමයි අපිට දැන් කියන්නේ. මේක ඔලිම්පියාඩ් ගානක්. ශ්‍රේණි ගැන ටිකක් අපි දුරට කතා කරොත් මුලින්ම ශ්‍රේණි කතා කරොත් ශ්‍රේණියක් කියන්නේ අනුක්‍රමයක් නෙවෙයි. අපි O level වලදී අපි දන්නවා අනුක්‍රම. අපිට O level වලදී O level exam එකේදී අපිට අනුක්‍රම හම්බ වෙනවා. ඒ කියන්නේ ශිෂ්‍යත්වයේදී අනුක්‍රම හම්බ වෙනවා. 2 4 6 8 10 3 5 7 9 11 ඔය වගේ කොමා වලින් සම්බන්ධ කරපු පද අනුක්‍රම හම්බ වෙනවා. පද රටාවක් කොමාවකින් සම්බන්ධ වෙනවා නම් ඒකට අපි කියන්නේ පද අනුක්‍රමයක් කියලා. හැබැයි මේ වගේ ධන හෝ ඍණ ලකුණු වලින් සම්බන්ධ වෙනවා නම් අපි ඒකට කියනවා ශ්‍රේණියක් කියලා. ඇති. ශ්‍රේණි තව ඉස්සරහට ගියාම ශ්‍රේණි තියෙනවා අපරිමිත ශ්‍රේණි සහ පරිමිත ශ්‍රේණි කියලා. පද අනන්තයක් තියෙනවා නම් අපි ඒවට කියනවා අපරිමිත ශ්‍රේණි කියලා. පද පරිමිත ගාණක් තියෙනවා නම් ඒ කියන්නේ ගණන් කරන්න පුළුවන් පද ගාණක් තියෙනවා නම් අපි ඒකට කියනවා පරිමිත ශ්‍රේණියක් කියලා. මෙතන ඇත්තටම ගණන් කරන්න පුළුවන් පද ගාණක් නේ තියෙන්නේ. 1 2 3 4 5. පද පහක් නම් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ 4න් එහාට ධන 33ක් තියලා තියෙන්නේ. මෙතන 4න් එහාට පස්සේ තව පද ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේකට පස්සේ එක අපිට හිතා ගන්න පුළුවන් 5ට 6 ක්‍රමාරෝපිතය. ඒකට පස්සේ එක 6ට 7 ක්‍රමාරෝපිතය. එහෙම ගිහිල්ලා 2017 යට 2018 ක්‍රමාරෝපිතය. ඔකට කලින්නුත් ඇති 2016 යට 2017 ක්‍රමාරෝපිතය කියලා එකක් ඇති. අන්න ඒක කොහොම හරි අපි ලිව්වොත් අපිට ගණන් කරන්න පුළුවන් නේ. හැබැයි අපරිමිත ශ්‍රේණියක් කියන්නේ මෙන්න මෙහිම මෙතෙන්ට එනකන් ලියලා ධනක් දාලා 33ක් දාලා මෙන්න මේ අන්තිම පතේ තිබ්බේ නැහැ කියලා හිතන්න. ඒ කියන්නේ මෙතන ඉඳලා මේක අනන්තයට යනවා. අනන්තයට යනකන් යනවා. එහෙම ඒවා තමයි අපරිමිත ශ්‍රේණියක් කියලා කියන්නේ. සහ තවත් දෙයක් මූලික ශ්‍රේණි කොටස් තුනකට බෙදන්න පුළුවන්. සමාන්තර ශ්‍රේණි, ගුණෝත්තර ශ්‍රේණි, සමාන්තර ගුණෝත්තර ශ්‍රේණි. ඔහොම ගොඩක් ශ්‍රේණි වර්ග තියෙනවා. ඒව වැඩක් නෑ මෙතනදී. නිකන් දල අදහසක් ගන්න තමයි කිව්වේ. දැන් මෙන්න මේ ශ්‍රේණියේ පද ඓක්‍ය අපිට හොයන්න තියෙන්නේ. මම ආයෙත් කියනවා මේක ඔලිම්පියාඩ් ගානක්. අපිට අර ශ්‍රේණි වල තියෙන සූත්‍ර දාලා මේක හදන්න පුළුවන්. එහෙම ඕනේ නෑ. මේක ඔලිම්පියාඩ් ගානක්නේ. මේකේ තියෙන ට්‍රික්ස්. මේ මොකක් හරි ට්‍රික් එකක් දාලා මේක හදන්න ඕනේ. මේක විසඳන්න ඕනේ. මේක ලියන්න ඕනේ අපි. හරි. ඔක්කොටම කලින් කියන්නම් මෙන්න මේ හර්ෂාදී ලකුණ ආශිර්වාද ලකුණ කියන්නේ මොකක්ද? මැත්ස් වලදී අපි මේකට කියන්නේ ක්‍රමාරෝපිත ලකුණ කියලා. මේකට කියන්නේ ක්‍රමාරෝපිත අංකණය කියලා. කියලා දෙන්නම් ක්‍රමාරෝපිත අංකණය. හිතන්න මෙහෙම n වල ක්‍රමාරෝපිතයක් තිබ්බ කියලා. n වල ක්‍රමාරෝපිතයක් කියලා කියන්නේ එකේ ඉඳලා පටන් අරගෙන n වෙනකන් සංඛ්‍යාවල ගුණිතයට 1 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 4 ගුණ කිරීම ටිකක් n වෙනකන් පදවල ගුණිතයට. තේරුන්නේ නැහැ නේ. හරි. බලමු එහෙනම් මේක 9 නෙමේ 6 ක්‍රමාරෝපිතය ගමු. 6 ක්‍රමාරෝපිතය සමානයි 1 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 4 ගුණ කිරීම 5 ගුණ කිරීම 6 ඔච්චරයි. 99 ක්‍රමාරෝපිතය ගමු. ඒක කියන්න කලින් මම මේක කියලා ඉන්නද පොඩ්ඩක්. 6 වරක් 5 30යි 30 වරක් 4 120යි 120 3ෙන් ගුණ කරාම 360යි 360 දෙකෙන් ගුණ කරාම 720යි. ඒ කියන්නේ 6 ක්‍රමාරෝපිතය කියන්නේ 720යි. 6 ක්‍රමාරෝපිතය කියන්නේ අගය 720යි. 99 ක්‍රමාරෝපිතය කියන්නේ 1 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 99 වෙනකන් පදවල ගුණිතයට. ඕක තමයි අන්තිම උත්තරේ. ඒ කියන්නේ මේ 99 ක්‍රමාරෝපිතය කියලා අපි ලියන්නේ මේ දිග පද ගුණිතයේ සරලව ලියන අංකණයක් තමයි ක්‍රමාරෝපිත අංකණය කියලා කියන්නේ. මම හිතනවා තේරුණා කියලා. දැන් අපි අපේ ගානට යන් එතකොට ගාන මම ආපහු සැරයක් ලියා ගන්න. 1යට 2 ක්‍රමාරෝපිතය ධන 2යට 3 ක්‍රමාරෝපිතය ධන 3යට 4 ක්‍රමාරෝපිතය ධන 4යට 5 ක්‍රමාරෝපිතය ධන 33ක් 2017 යට 2018 ක්‍රමාරෝපිතය. හරි. දැන් අපි බලමු ඕක හදන්නේ කොහොමද කියලා. මම මෙතනදී දාන ට්‍රික් එක තමයි මම මේ 1 කියන එක මම හිතනවා 2 ඍණ 1 කියලා. මොකද කියන්නේ? 2 ක්‍රමාරෝපිතය. ධන 2 කියන එක මම හිතනවා 3 ඍණ 1 කියලා. 3 කියන එක මම හිතනවා
4 ඍණ 1 කියලා. 4 ඍණ 1 යට 4 ක්‍රමාරෝපිතේ. 4 මං හිතනවා 5 ඍණ 1 යට 5 ක්‍රමාරෝපිතය. ධන 33ක් 2017 මං හිතනවා 2018 ඍණ 1 2018 ක්‍රමාරෝපිතය කියලා. වැරද්දක් නෑනේ. එහෙම හිතන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? දැන් මේක අපි ලියා ගන්නවා පද දෙකක්. මෙතන තියෙන තනි පදයක්නේ. මේක පද දෙකක් විදිහට මම ලියා ගන්නවා. ඒ කියන්නේ 2 යට 2 ක්‍රමාරෝපිතය ඍණ 1 යට 2 ක්‍රමාරෝපිතය. හරය සමානයි 2 ඍණ 1 මම වෙන් කරලා ලියුවා මෙතනින්. එහෙම ලියන්න පුළුවන් නේ. මේක 3 යට 3 ක්‍රමාරෝපිතය ඍණ 1 යට 3 ක්‍රමාරෝපිතය. ඊට පස්සේ ඊළඟ එක 4 යට 4 ක්‍රමාරෝපිතය ඍණ 1 යට 4 ක්‍රමාරෝපිතය. ධන 5 යට 5 ක්‍රමාරෝපිතය ඍණ 1 යට 5 ක්‍රමාරෝපිතය. ධන 2018 යට 2018 ක්‍රමාරෝපිතය ඍණ 1 යට 2018 ක්‍රමාරෝපිතය. ඇත්තට මෙතන ඉවර වෙලා 33ක් තියෙනවා. ඒ කියන්නේ මේක දිගට තව තියෙනවා කියන එක. හරි. ඊට පස්සේ මොකද්ද? අර මුලින් තිබ්බ පොඩි ශ්‍රේණියක් දැන් එක තව දෙගුණයක් වුණා. ඩබල් වුණානේ. ඇත්තටම එහෙම වුණාද? ඔව් දික් වුණා. හැබැයි මෙතන ට්‍රික් එකක් තියෙනවා. ඔයාලට හොඳට බලනවා නම් පේනවා. ඒක දැක්කනම් පේනවා. මෙන්න මේ 3 යට 3 ක්‍රමාරෝපිතය කියන්නේ මොකක්ද? 3 යට 3 ක්‍රමාරෝපිතය කියන්නේ මොකක්ද? ඇත්තටම 3 යට 3 ක්‍රමාරෝපිතය කියන්නේ 1 යට 2 ක්‍රමාරෝපිතය. තේරුන්නේ නෑනේ. හරි. එහෙනම් බලමු මෙහෙම. 1 යට n ගේ ක්‍රමාරෝපිතය කියන්නේ සරලවම 1 යට n ගේ නෙමෙයි n යට n ගේ ක්‍රමාරෝපිතය කියන්නේ සරලවම 1 යට n ඍණ 1 ක්‍රමාරෝපිතයට. එහෙම උනේ කොහමද? n යට n ගේ ක්‍රමාරෝපිතය අපිට මෙහෙම ලියවිය හැකියි. n යට 1 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 33ක් n ඍණ 1යි n කියලා ලියන්න පුළුවන් නේද? එතකොට මේ අන්තිම තියෙන nට මේකේ තියෙන n කැපිලා එනවා. එතකොට 1 ඉඳලා n ඍණ 1 දක්වා පදවල ගුණිතය. ඒ කියන්නේ මොකක්ද? n ඍණ 1 ක්‍රමාරෝපිතය. හරි. එහෙනම් ඒකත් හරි. එහෙනම් අපිට කිව්ව හැකි මෙන්න මේ 3 යට 3 ක්‍රමාරෝපිතය කියන්නේ සරලවම 1 යට 2 ක්‍රමාරෝපිතය. 4 යට 4 ක්‍රමාරෝපිතය කියන්නේ 1 යට 3 ක්‍රමාරෝපිතය. 5 යට 5 ක්‍රමාරෝපිතය කියන්නේ 1 යට 4 ක්‍රමාරෝපිතය. 2018 යට 2018 ක්‍රමාරෝපිතය කියන්නේ 1 යට 2017 ක්‍රමාරෝපිතයට. අපි දැන් ඒ ටික එහෙම ලියාගමු. මොකද වෙන්නේ බලමු. 2 යට 2 ක්‍රමාරෝපිතය කියන්නේ මොකද්ද? 2 යට 2 ක්‍රමාරෝපිතය කියන්නේ මේ යට තියෙන එක්කෙනාගෙන් එකක් අඩු කරලා එයාගේ ක්‍රමාරෝපිතයට. එහෙමනේ. මේකත් ගත්තේ එහෙමනේ. යට තියෙන එක්කෙනාගෙන් එකක් අඩු කරලා එයාගේ ක්‍රමාරෝපිතය කියලානේ ගත්තේ. 2 යට 2 ක්‍රමාරෝපිතය කියන්නේ 1 යට 1 ක්‍රමාරෝපිතය. 1 ක්‍රමාරෝපිතය කියන්නේ 1 ගුණ කිරීම එච්චරයි. 1 විතරනේ තියෙන්නේ. එතකොට 1 ක්‍රමාරෝපිතය කියන්නේ 1යි. 1 යට 1 කියන්නේ 1යි. එතකොට 2 යට 2 ක්‍රමාරෝපිතය කියන්නේ 1යි. 1 යට 2 ක්‍රමාරෝපිතය ධන 3 යට 3 ක්‍රමාරෝපිතය කියන්නේ 1 යට 2 ක්‍රමාරෝපිතය ඍණ 1 යට 3 ක්‍රමාරෝපිතය ධන 1 යට 3 ක්‍රමාරෝපිතය ඍණ 1 යට 4 ක්‍රමාරෝපිතය ධන 1 යට 4 ක්‍රමාරෝපිතය ධන ඊට පස්සේ 2018 යට 2018 ක්‍රමාරෝපිතය කියන්නේ 1 යට 2017 ක්‍රමාරෝපිතය අන්තිමට තියෙනවා 1 යට 2018 ක්‍රමාරෝපිතය. හරි. දැන් හොඳට බලාගෙන ගියොත් මේකේ සුළු වෙන පද තියෙනවා. සුළු වෙන පද කියන්නේ අඩු වෙන පද, කැපෙන පද තියෙනවානේ. මෙන්න මේක කැපෙනවා. මේකට මේක කැපෙනවා. මේකට මේක කැපෙනවා. ඒ වගේම මෙතන තියෙන එක්කෙනාට මෙතන ඉස්සරහින් තියෙන කෙනා මෙතන ධන ලකුණකින් තියෙන්නේ. අනිවාර්යෙන් මේකට ඉස්සරහා තියෙනවා. ඍණ 1 යට 2017 ක්‍රමාරෝපිතයක් කියලා. මේක හරියට ලියාගෙන ගියොත් අනිවාර්යෙන් එහෙම එකක් සෙට් වෙනවා. එතකොට එයාට මෙතන ඉන්න කෙනාට මෙයා කැපෙනවා. අන්තිමට ඉතුරු වෙන්නේ මෙයයි මෙයයි. ඒ කියන්නේ ගානේ අන්තිම උත්තරේ කීයද? ගානේ අන්තිම උත්තරේ 1 ඍණ 1 යට 2018 ක්‍රමාරෝපිතය. ඔක තමයි අන්තිම උත්තරේ. එතකොට මෙන්න මේ සීරීස් එකේ මෙන්න මේ ශ්‍රේණියේ පදවල
මුළු එකතුව තමයි අන්තිම උත්තරේ විදිහට එක ඍණ 2010 එක ඍණ 1යට 2018 ක්‍රමාරෝපිතය කියලා එන්නේ. ඕක තමයි ඔය ගාන හදන ක්‍රමය. වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවා නම් thank you. ලයික් එකක් දාන්න. ගාන තේරුම් ගත්තා නම් ලයික් එකක් දාන්න. ඒක අපිට ලොකු සපෝට් එකක් වෙයි.